ආයුබෝවන් ඔයාලා හැමෝටම Cake and Shapes YouTube channel එකට ගොඩාක් ආදරයෙන් ඔයාලව එකතු කරගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ අවුරුදු 2ක චූටි දුවෙකුට හදපු මෙන්න මේ කේක් එක කොහොමද මම ඩෙකරේට් කරගත්තේ කියලා. ඉතින් කිලෝ 2කින් තමයි මම මේ කේක් එක හදලා ඉවර කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ කිලෝ 2ක කේක් එකක් මම අඟල් 9 තැටි 2ක් තමයි මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මම ග්‍රෑම් 500 ගානේ ඉන්ග්‍රීඩියන්ට්ස් අරගෙන තමයි මේ කේක් කිලෝ 2 හදාගත්තේ. ඉතින් මම කලින් වීඩියෝ එකේදීත් ඔයාලට සඳහන් කරා ග්‍රෑම් 500 ගානේ ඔයාලා ඉන්ග්‍රීඩියන්ට් අරගෙන කේක් එක හැදුවට පස්සේ කේක් එක බේක් කරාට පස්සේ එතන හරියටම කිලෝ 2ක් එන්නේ නැහැ. ඉතින් ඔයාලට බේක් කරාට පස්සෙත් හරියටම කිලෝ 2 එන්න ඕන නම් ඒකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් කොහොමද ගන්න ඕනේ කියලා මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඉතින් මම අද හදාගෙන තියෙන්නේ ග්‍රෑම් 500 ගානේ ඉන්ග්‍රීඩියන්ට්ස් අරගෙන. ඉතින් අඟල් 9 තැටි 2ක් තමයි මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ. ඒත් එක්කම එක ලේයර් එකක් වැනිලා එක ලේයර් එකක් චොක්ලට් තමයි මම මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මම මේක ක්‍රම් කෝට් කරලා ඊට පස්සේ පැය භාගයක් විතර ශීතකරණයේ තිබ්බා. ඊළඟට එළියට අරගෙන තමයි මම ෆයිනල් ඩෙකරේෂන් එක මේ විදියට කරේ. ඉතින් මම රසාකෝ මොස් ග්‍රීන් එක තමයි මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මම ෆයිනල් අයිසිං එක ගාලා නැවතත් ශීතකරණයේ පැය 2ක් විතර මේ කේක් එක තියලා තිබ්බා. ඉතින් අයිසිං කේක් එකක් අපි අයිසිං කේක් එකක් උඩට ඩෙකරේෂන්ස් අලවනවා නම් මේ කේක් එකේ තියෙන අයිසිං එක හොඳටම සෙට් වෙලා තියෙන්න ඕනේ. ඉතින් ෆයිනල් ලේයර් එක ගාලා ශීතකරණයේ පැය 2ක් තිබ්බට පස්සේ තමයි මේ විදිහට මම අරගෙන තියෙන්නේ. ඉතින් මේ කේක් එකේ උස බැලුවොත් අපිට අඟල් 4කට කිට්ටු වෙන්න තියෙනවා. ඉතින් ඒ කියන්නේ කිලෝ 2 කේක් එකකට හොඳ උසක්. ඉතින් ඊට පස්සේ මම කේක් බෝඩ් එකත් රසාකෝ එමරල්ඩ් ග්‍රීන් එකෙන් කලර් කරගත්ත ෆොන්ඩන්ට් එකකින් කවර් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ කේක් එකේ මම ඩෙකරේෂන්ස් ටික කරගෙන යන්නේ කියලා. මේ කේක් එකට තනකොළ ස්වභාවය පේන්න අපිට පොඩි තනකොළ ටිකක් හදා ගන්න ඕනේ. ඉතින් එමරල්ඩ් ග්‍රීන් එකෙන් මම චූටි ෆොන්ඩන් බෝලයක් මේ විදිහට අරගෙන මේක අල්ල භාවිතා කරලා මේ වගේ හොඳට ෆ්ලැට් කර ගන්නවා. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේක පොඩි තනකොළ ගහක විදිහට හදා ගන්න. ඊට පස්සේ මේක අපිට තියෙන්නේ වතුර පොඩ්ඩක් ගාලා කේක් එකට අලව ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම වතුර පොඩ්ඩක් ගාලා කේක් එකට අලව ගන්නවා. ඉතින් මම ඔයාලට නැවතත් එක සැරයක් කරලා පෙන්නන්නම්. කුඩා ෆොන්ඩන් බෝලයක් අරගෙන අල්ල භාවිතා කරලා ඔයාලට ඒක මෙන්න මේ වගේ අඹර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට පොඩ්ඩක් ෆ්ලැට් කරගන්න. ඉතින් තනකොළ ස්වභාවය පේන්න ඔයාලට පුළුවන් පොඩි කූරක් හරි පීයක් හරි අරගෙන මෙන්න මේ වගේ මැදින් පොඩි ඉරක් මාක් කරගන්න. ඊට පස්සේ ඔයාලට ඒක අනිත් පැත්තට වතුර ටිකක් ගාලා මේ විදිහට කේක් එකට අලව ගන්න පුළුවන්. ඉතින් මේ වගේ කොටස් ගොඩක් අවශ්‍ය වෙනවා. ඉතින් මම සම්පූර්ණ කේක් එක වටේටම මේ වගේ තනකොළ හදාගෙන අලව ගන්නවා. ඉතින් සමහර ඒවා උසට, සමහර ඒවා පොඩියට ඒ විදිහට තමයි මම මේ තනකොළ ටික හදාගන්නේ. ඉතින් මේ විදිහට සම්පූර්ණ කේක් එක වටේටම මම තනකොළ වලින් ඩෙකරේට් කරගන්නවා. ඉතින් මේ වගේ මම ඩෙකරේට් කරගෙන අවසන් කරගත්තා. ඊට පස්සේ මම මේක වටේට ග්‍රාස් නොසල් එකෙන් ඩෙකරේෂන් එකක් දාන්න යන්නේ. ඉතින් විල්ටන් නම්බර 233 තමයි මම භාවිතා කරන්නේ. රසාකෝ එමරල්ඩ් ග්‍රීන් කලර් එක තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේ අතර තියෙන හිඩස්භාවය නැති කරන්න මම මේ විදියට ග්‍රාස් ඩිසයින් එක දාගෙන යනවා. ඊට පස්සේ නැවතත් කේක් එකේ උඩ කොටසත් සම්පූර්ණයෙන්ම මම මේ ග්‍රාස් ඩිසයින් එකෙන් ඩෙකරේට් කරගන්නවා. ඉතින් මේ ග්‍රාස් නොසල් එක ගැන කතා කරොත් ඔයාලට ඕනම බ්‍රෑන්ඩ් එකක ග්‍රාස් නොසල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ 233 කියන්නේ හීනිම ග්‍රාස් එක. ඊට පස්සේ 234 ගත්තොත් ඒක මීඩියම් සයිස් එකේ ග්‍රාස් එක ඔයාලට පයිප් කරගන්න පුළුවන්. 133 ගත්තොත් ඔයාලට ලොකු සයිස් එකේ ග්‍රාස් එක පයිප් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට මම උඩ සම්පූර්ණයෙන්ම පයිප් කරගෙන ඉවර කරගත්තා. ඊට පස්සේ මම සුදු පාටින් රෝස පාටින් සහ ආලා රෝස පාටින් මේ වගේ මල් ටිකක් කපා ගත්තා. ඉතින් මේ කටර්ස් දෙක තමයි මම මේ සඳහා භාවිතා කළේ. ඉතින් දැන් මම කේක් එක වටේට මේ මල් ටික අලවගෙන යනවා.
ඉතින් මම මුලදී සඳහන් කළා වගේ අයිසිං කේක් එකක් ඩෙකොරේට් කරනකොට අපේ කේක් එකේ අයිසිං එක හොඳට හයි වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ගොඩක් නීට් එකට සහ පහසුවට මේ විදියට අයිසිං එක උඩ අපේ ඩෙකොරේෂන්ස් ටික අලවගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ වගේ මම සම්පූර්ණ කේක් එක වටේටම මේ මල් ටික අලවගෙන යනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කේක් එක වටේට මම මේ මල් ටික භාවිතා කරලා ඩෙකොරේට් කරගත්තේ. ඊට පස්සේ මම කේක් එකේ ටිකක් කොනකට වෙන්න පොඩි මේසයක් වගේ එකක් හදා ගන්න හදන්නේ. ඉතින් ඒ සඳහා මම කාඩ්බෝඩ් වලින් මේ වගේ පොඩි රවුමක් කපා ගත්තා. ඊළඟට මේ වගේ සාමාන්‍ය සයිස් එකේ ෆොන්ඩන් බෝල 4කුත් මම හදාගත්තා. දැන් මට අවශ්‍ය තැනින් ඉස්සෙල්ලාම මේ ෆොන්ඩන් බෝල 4 තියාගන්නවා. ඉතින් කේක් එකේ පොඩ්ඩක් පස්සට වෙන්න වගේ තමයි මම මේ විදිහට මේ ෆොන්ඩන් බෝල 4 තියාගන්නේ. ඉතින් මම මේසයක් වගේ එකක් තමයි මෙතන නිර්මාණය කරන්න හදන්නේ. ඉතින් මේ මේසේ කකුල් 4 විදිහට තමයි මම මේ ෆොන්ඩන් බෝල ටික මේ විදිහට තියාගත්තේ. ඊට පස්සේ මේ කාඩ්බෝඩ් එක මේ විදිහට මම මැදින් තියාගන්නවා. ඉතින් මේ කාඩ්බෝඩ් එක එහාට මෙහාට යනවට මම බාබකියු ස්ටික් එකක් අරගෙන පොඩ්ඩක් මෙතනින් හිල් කරලා මේක කේක් එකට රඳව ගන්නවා. ඔයාලට ෆොන්ඩන් බෝල උඩට වතුර ටිකක් උනත් ගා ගන්න පුළුවන්. එතකොට කාඩ්බෝඩ් එක ෆොන්ඩන් බෝල උඩට ඇලවිලා හිටිනවා. ඉතින් මේ වගේ මම පොඩි බාබකියු ස්ටික් එකක් භාවිතා කරන්නේ මේ කාඩ්බෝඩ් කෑල්ල එහාට මෙහාට යාම වළක්වා ගැනීම සඳහා. ඉතින් මේ විදිහට මේක මම ටිකක් හොඳට තද කරනවා. ඉතින් මේ වගේ මට අවශ්‍ය මේසය හදාගත්තා. දැන් මම මේකට මේස රෙද්දක් දාගන්න හදන්නේ. ඉතින් ඒ සඳහා මම ලාරෝස පාටින් ෆොන්ඩන් කෑල්ලක් අරගෙන හොඳට රෝල් කරගත්තා. ඉතින් ගොඩාක් මහතට නෙමේ ගොඩාක් හීනියට තමයි මම මේක රෝල් කරගත්තේ. ඉතින් මම ගත්ත කාඩ්බෝඩ් එකට වඩා අඟල් දෙකක් විතර ලොකුවට තමයි කපා ගත්තේ. ඉතින් වතුර ටිකක් මේ විදිහට ගාලා මම මේක මේ වගේ මේ මේසෙ උඩින් එලා ගන්නවා. ඉතින් මේ මේසෙට දාන රෙද්ද විදිහට තමයි මේක මම මේ විදිහට හදාගන්නේ. ඊට පස්සේ මම මේ ෆොන්ඩන්ට් එක උඩ තියෙන කෝන් ෆ්ලවර් ටික වතුර ටිකක් ගාලා මේ වගේ පිරිසිදු කරගන්නවා. ඊළඟට මම මේ වගේ ඩෝල් කෙනෙක් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට ඕනම කේක් බඩු කඩේකින් මේ වගේ ඩෝල් කෙනෙක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒකට මම මේ වගේ ෆොන්ඩන්ට් වලින් টොප් එකක් අලවගෙන තියෙනවා. දැන් මට මේක අවශ්‍ය තැනින් මේ විදියට තියා ගන්නවා. මේ ඩෝල් මේ මේසය ළඟ ඉඳගෙන ඉන්න විදිය තමයි මට පෙන්වන්න උවමනාව තියෙන්නේ. ඊළඟට මේ මේසෙ උඩින් තියන්න පොඩි පීරිසි කෝප්ප ටිකක් කේතල් ටිකක් මේ විදිහට මම හදාගත්තා. මේක හදපු වීඩියෝ එක නම් නැහැ. ඉතින් ඇත්තටම කියනවා නම් මේක හදන්න එච්චර අමාරු නෑ. මේ දේවල් දිහා බලාගෙන ඔයාලට මේ චූටි ටොපර්ස් ටික හදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේසෙ උඩට වතුර ටිකක් ගාලා මේ ටික අවශ්‍ය තැන් වලින් මේ වගේ තියා ගන්නවා. ඒත් එක්කම මේ ටොපර්ස් ටික මම දවසකට කලින් තමයි හදාගත්තේ. දැන් මේවා හොඳට වේලිලා තියෙන්නේ. ඒත් එක්කම ඔයාලට කාරණාවක් කියන්න ඕනේ. ඕනම දෙයක් දැක්කහම ඒ දේ බලාගෙන හැදීමේ හැකියාව අපිට තියෙන්න ඕනේ. ඉතින් මමත් මුලින් ඉඳන්ම ටොපර්ස් හදන්න ඉගෙන ගත්තේ ඒ ටොපර් එක දිහා බලාගෙන ඒ ටොපර් එකේ හැඩය අනුව තමයි මම ඒ හැම ටොපර් එකක්ම හදන්න ඉගෙන ගත්තේ. ඉතින් මමත් හිතනවා ඔයාලත් මේ දේවල් ඒ විදිහට පුරුදු වෙයි කියලා. ඉතින් මේ වගේ ලස්සන මම මේ කේක් එක ඩෙකොරේට් කරලා ඉවර කරගත්තා. ඉතින් වෙනද වගේම මේ වීඩියෝ එකෙනුත් ඔයාලා නොදන්න දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම කේක් හදන්න අලුතින් ඉගෙන ගත්ත කෙනෙක් නම් ඔයා කිසි දෙයක් බැහැයි කියලා හිතන්න එපා. ඕනම දෙයක් දිහා බලලා ඒක අපි නිර්මාණය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ ඩිසයින් එක මම කලින් කරලා තිබ්බේ නෑ. ඉතින් මට එවපු ඩිසයින් එක දිහා බලාගෙන මගේ අදහස් දාලා තමයි මම මේ නිර්මාණය මේ විදියට අවසන් කරේ. එහෙනම් ඉතින් වෙනද වගේම ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා විශ්වාස කරන ගමන් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.